හායි යාළුවෝ හැමෝටම සුබ දවසක්. ඔන්න යාළුවනේ අද අලුතෙන් වීඩියෝ එකක් අරන් ආවා. ඔන්න අදත් අපේ ගෙවත්තේ තියෙන දේවල් වලින් තමයි අද කෑම එක හදන්න ලැහැත්ති. මේක අද හදන්නේ කොස් ඇට වලින් අග්ගලා. ඉතින් මේක තේ බොන්න හොඳයි, පෝෂදායි, වියදම් අඩුයි, වසවිස නැහැ. අපිට පහසුවෙන්ම හොයාගන්න පුළුවන්. මේ දවස්වල කොස් තියෙනවා ගොඩක්. ඔන්න අද මං කොස් ඇට ටිකක් ගත්තා. ගොඩක් නෙමෙයි, කොස් ඇට 10ක් 15ක් වගේ ඉතාම සුළු ප්‍රමාණයක් තමයි ගත්තේ. ඉතින් ඔන්න අපි ඉස්සෙල්ලාම කොස් ඇට ටික සුද්ධ කරගෙන කබලේ බැද ගන්න ඕනි. ඉතින් පොත්ත හොඳට කර වෙනකන්, කොස් ඇටේ කර වෙනකන් බදින්න ඕනි, බැද ගන්න ඕනි කබලේ. ඔන්න වගේ තමයි. ඔන්න වල පේනවා හොඳට බැදිලා තියෙන්නේ. දැන් අපිට බැදුණා කියලා දැනගන්න පුළුවන්. මේ කොස් ඇටේ පොත්ත කළු වෙලම හොඳට කළු වෙන්න ඕනි. ඒතර තමයි ඇතුලේ හොඳට බැදෙන්නේ. ඔන්න ඔය වගේ පේනවා අපට. දැන් හොඳට බැදිලා තියෙන්නේ. ඔන්න ඔය ගාන එනකන් අපි බදින්න ඕනි. ඊට පස්සේ අපි වංගෙඩියේ කොටා ගන්න ඕනි. හොඳට පොතු ටික ඉස්සෙල්ලා පොතු ටික ගලවගෙන හොඳින් කොස් ඇට වල පොතු ගලව ගන්න ඕනි. ඊට පස්සේ තමයි අපි වංගෙඩියේ කොටන්න ඕනි. ඉතින් අර ගමේ ආහාරයක් මේක, වියදමක් නෑ ලොකුවට යන්නේ. ඉතින් හරිම ගුණයි, ගොඩක්ම රසයි. මේකට ඕනින්නේ කොස් ඇට ඕනි, පොල් ටිකක් ඕනි, සීනි ඕනි. ඔන්න ඔය වර්ග තුන තමයි ඕනින්නේ. ඉතින් ඔන්න අපි සීනියකටම පොල් ටික ගා ගන්න ඕනි ඉස්සෙල්ලා. ඒකල්ලා පොල් අද මං ගත්තේ පොල් බෑයයි. සීනියකටම දාලා පොල් ගා ගන්න ඕනේ. ඊට පස්සේ කොස් ඇට ටික හොඳින් කොටා ගන්න ඕනේ. කොස් ඇට ටික හොඳින් කුඩු වෙනකන් කොටාගෙන වංගෙඩිය කොටාගෙන, වංගෙඩිය නැති කට්ටියට බ්ලෙන්ඩරේ වුණත් අඹර ගන්න පුළුවන්. ඉතින් අපි හොඳට පොතු කොස් ඇට කුඩු වෙනකන් හොඳට කොටා ගන්නවා මේක. ඔන්න වගේ. ඊට පස්සේ අපි පොල් ටික එකතු කරනවා. පොල් ටිකත් එකතු කරලා ආයෙත් කොට ගන්නවා වංගෙඩියේ. හොඳට කොටාගෙන ඔන්න ඒ වර්ග දෙක හොඳින් කොටා ගන්න ඕනේ. ඔයාලට පේනවා මොන ආකාරයට පොළොයි, සීනියි, කොස් ඇටයි. ඔන්න දැන් කොටාගෙන අවසන්. ඔන්න ඊට පස්සේ එකතු වෙන මිශ්‍රණය අපි හොඳට ගුලි හදා ගන්න ඕනි. ඔයාලට පේනවා මම ගුලි හදන ආකාරය. ඔයාලට ඕන හැඩයකට හදා ගන්න පුළුවන්. ඉතින් දැන් අපේ රස කැවිලි හදලා අවසන්, කොස් ඇට අග්ගලා හදලා අවසන්. ඔන්න මම රස බැලුවා. ඔයාලත් උත්සාහ කරලා බලන්න. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.